නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හේමා ඉලංගරත්න මහත්මිය හිරුණි වීරකෝන් මහත්මිය කියන ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙන මේ පින්වතුන් ඇතුළු සදහවත් පින්වත්නි අද මේ පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාව අපි සිද්ධ කරන්නේ 2023 නොවැම්බර් මාසේ 28 වෙනිදා දානය පූජා කළ ඒ නම් සඳහන් කළ පින්වතුන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් ඒ හේමා ඉලංගරත්න මහත්මිය හිරුණි වීරකෝන් මහත්මිය බලාපොරොත්තු වෙනවා මහා සංඝරත්නයටත් මෑණිවරුන්ටත් භාවනානුයෝගී පින්වතුන්ටත් පූජා කරන මේ දානමය පින් බලෙන් මීට අවුරුදු 7කට කලින් පරලෝසපත් වුණු ආචාර්ය ශ්‍රීනිකා වීරකෝන් දියණියටත් ඒ වගේම කලකට පෙර පරලෝසපත් වුණු වීරකෝන් සොහොයුරාටත් ඒ වගේම ඒ ඇත්තන්ගේ ආදරණීය දෙමව්පියන් ඇතුළු පරලෝක ප්‍රාප්ත හැම දිනාටමත් ඒ පරලෝක ජීවිත මේ පින් බලෙන් සුවපත් වේවා සැපවත් වේවා කියන ප්‍රාර්ථනාවත් ඒ වගේම මේ පුණ්‍ය ශක්තිය ඒ හැම දිනාටම ධර්ම අවබෝධය පිණිස හේතු වේවා කියන මේ ප්‍රාර්ථනාවත් සිතේ තියාගෙන තමයි මේ උතුම් දානය පූජා කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ජීවත් වෙලා සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී භාවය චිරජීවනය ලැබේවා. උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියන හොඳ චේතනාවලින් හොඳ කාරුණික පිරිසිදු හැඟීම් වලින් යුක්තව තමයි මේ දාණය පූජා කරලා තියෙන්නේ. ඉතින් සඳහන් කළා වගේම තමන්ගේ ධාර්මික ධනෙන් ප්‍රණීතවත් දාන වස්තුවක් සකස් කරලා ඒ දානයේ අග්‍රභාගයේ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරලා අනික් දානය ශ්‍රී සුමති පාලනා හිමි සෙනසුන් අරණි වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලාටත් සිල්මෑණිවරුන්ටත් උපාසක උපාසිකාවන් ඇතුළු විශාල පිරිසකට පූජා කරලා උදාර දානමය පිනක් සිද්ධ කරගත්තා. ඒ වගේ මේ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පිනකුත් සිද්ධ කරගන්නවා. ඒ වගේම ඥාතීන්ට පින් දුන්නාම පත්ති දානමය පිනක් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම ධර්මය ශ්‍රවණය කිරීම තුළින් කර්මඵල විශ්වාසය වර්ධනය වෙලා දිට්ඨජු කම්ම කියන පින්කම සිද්ධ වෙනවා. ඒ වගේම මේ ධර්ම දේශනාවට සිත එකඟ කරගෙන සවන් දුන්නොත් එහෙම භාවනාමය පිනකුත් සිද්ධ වෙනවා. ඉතින් ඒ අනුව බොහොම සන්තෝෂ වෙන්න දානමය පින්කම කියලා එකක් කරනවා කියලා හිතුවට එහෙම නෙමෙයි. අර දස පුණ්‍ය ක්‍රියාවලින් රාශියක්ම මේ දානමය පින්කම හා බැඳිලා දානමය පින්කම හා සහ සම්බන්ධ වෙලා මේ පින්වතුන්ට පින් රැස් කරලා දෙනවා. ඉතින් ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව අවවාදය සිහි කරලා බැලුවාම දන් දීම කියලා කියන්නේ ඉතාමත්ම හොඳ දෙයක් කියලායි බුදුරජාණන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ මොකද උන්වහන්සේ හොඳටම දන්නවා ඒ ගැන. සම්පූර්ණයෙන්ම දානය ගැන අවබෝධයෙන් යුක්තයි බුදුරජාණන් වහන්සේ. දැනුම විතරක් නෙවෙයි උන්වහන්සේ තමයි ඇත්තටම දන් දුන්නේ. දීර්ඝ කාලයක් සංසාරේදී සහරසංගේ කල්පලක්ෂයක් විතර දානය කියන පාරමිතාව බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ කළා. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන් ආකාර 3කින් සම්පූර්ණ කළා. දෙන්න පුළුවන් සියලුම දේවල් දුන්නා. තමන්ගේ දරුවොත් දන් දුන්නා, බිරිඳත් දන් දුන්නා, ඇස් ඉස් මස්ලේ දන් දුන්නා, ජීවිතය දන් දුන්නා, රට රාජ්‍ය දන් දුන්නා. සියල්ල දන් දීලා දානය පිළිබඳ පරමාදර්ශයේ බවට පරමාදර්ශී චරිතයේ බවට බුදුරජාණන් වහන්සේ පත් වෙලා ඉවර වෙලා තමයි අනිත් අයට දන් දෙන්න කියලා කිව්වේ. දැන් සමහරලාට මිනිස්සු කියනවා ආවල් දෙයි කරන්න එහෙම ගගා. හැබැයි ඒගොල්ලෝ ඒක කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙම නෙවෙයි. බුදුරජාණන්සේ තමන්ම දන් දීලා ඉවර වෙලා තමයි අනිත් අයට දන් දෙන්න කියලා අවවාද කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි දානයේ ආනිසංස හොඳ ආකාරවම දන්නේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ කිව්ව හින්දා තමයි අපිත් මෙච්චර දන් දීම ගැන වර්ණනා කරන්නේ, දන් දීම උනන්දු කරවන්නේ. අපිත් පුළුවන් හැටියට දන් දෙන්නේ. දැන් භික්ෂුන් වහන්සේලාට නම් ඉතින් දෙන්න වෙන දෙයක් නැහැ.
උන්වහන්සේලාට දිය හැක්කේ ධර්ම දානය පමණයි. ඉතින් ඒකින්ද මේ වෙලාවේ සන්තෝෂ වෙන්නේ බුද්ධ ආදී උත්තමයන් පුරුදු පුහුණු කරපු වර්ණනා කරපු උතුම් ක්‍රියාවක් තමයි දන් දීම කියලා කියන්නේ. ඒ වගේම දන් දීම ඇතුළු අනිත් මේ සියලු පින්කම් ඊ타ත්ම වැදගත්. බුදුරජාණන් දේශනා කරනවා අලමේව දානානි ධාතුන් දන් දීම ඊ타ම හොඳයි. අලං පුඤ්ඤානි කාතුන් පින් කිරීම ඊ타ම හොඳයි. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි දෙවියන්ටත් පින උපකාරයි. මනුස්ස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි මිනිස්සුන්ටත් පින උපකාරයි. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි පැවිද්දන්ටත් පින උපකාරයි. කියන්නේ හාමුදුරුන්ටත් පින උපකාරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒකින්ද අද දවසේ මේ උදාාර උතුම් පින්කමක් පිළිබඳව තමයි අපි මේ සාකච්ඡා කරන්නේ කතා කරන්නේ. ඉතින් බොහොම සන්තෝෂ වෙන්න හේමා ඊළඟරත්න මහත්මියත් හිරුනිකා වීරකෝන් මහත්මියක් ඈත දුර රටක ඉඳලා ඇමරිකා එක්සත් ජනපදයේ ඉඳලා වුණත් මේ විදියට පින්කම් කරන්න සිටීම ඉතාම ප්‍රශංසනීයයි. ඒ විතරක් නෙවෙයි තමන්ගේ මිය පරලෝකීය දෙමව්පියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් සිහි කරන එක සත්පුරුෂ ක්‍රියාවක්. සත්පුරුෂයෝ තමයි ඒ තමන් එක්ක එකට ඉඳලා වෙන් වෙලා ගිය අයව අමතක කරන්නේ නැත්තේ. අසත්පුරුෂයෝ මොකද කරන්නේ? අසත්පුරුෂයෝ ඉක්මනටම අමතක කරලා දානවා තමන්ට ප්‍රයෝජනයක් නැත්තම්. සත්පුරුෂයෝ එහෙම නෙවෙයි තමන්ට කිසි ප්‍රයෝජනයක් නැතත් තමන්ට කරපු උදව් උපකාර සිහි කරලා ඒගොල්ලන්ව මතක් කරලා පින් කරලා පින් දෙනවා. ආන්නේ සත්පුරුෂ ක්‍රියාවක් ඒ සත්පුරුෂ ගුණයත් මේ පින්කම තුලින් ශක්තිමත් වෙනවා. ඉතින් මේ ඔක්කොම කාරණා කල්පනා කරලා සන්තෝෂ වෙන්න. අපි ඊටාම හොඳ පින්කමක් සත්පුරුෂ ක්‍රියාවක් හොඳ ගුණධර්ම රාශියක් අපේ සිත් තුළ ජනිත කරගත්තා කියලා. ඉතින් සිද්ධ කරගත්ත මේ උදාාර උතුම් පින පළමුවෙන්ම ඔබලාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ශාසන ආරක්ෂක ලෝකපාලක දෙවිවරු අනුමෝදන් වෙත්වා කියලා අපි දෙවියන්ට පින් දෙමු. දැන් පිට රටවල් වල හිටියත් ඇමරිකාවට ගියත් ඒ ඉෂ්ට දේවතාවුන් අපිට උදව් කරනවා පින්වත්. ඒ දේවතාවුන්ට මේ හිතන්න හොඳ නැහැ ලංකාවේ විතරයි දෙවිවරු ඉන්නේ ඇමරිකාවේ දෙවිවරු නැහැ කියලා. ඇමරිකාවේ යුරෝපයේ ඕස්ට්‍රේලියාවේ හැමතැනම දෙවිවරු ඉන්නවා. දෙවිවරුන්ට ඒ තැන් බලන්න පුළුවන් උදව් කරන්න පුළුවන් මේ හොඳ මිනිස්සුන්ට. ඒකින්ද ඒ සියලු දෙවිවරු ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ඇතුළු මේ උතුම් පින් අනුමෝදන් වෙත්වා පින් අනුමෝදන් වෙලා අපිව ආරක්ෂා කරත්වා කියලා දෙවියන්ට පින් දෙන ගාතාව කියන්න. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. දැන් සිහි කරන්න මීට අවුරුදු 7කට කලින් අකාලේ පරලෝසපත් ආචාර්ය ශ්‍රීනිකා වීරකෝන් දියණිය. ඒ වගේම කලක් රෝගාතුරෝ සිට පරලෝසපත් තිලක් වීරකෝන් සොහොයුරා. ඒ වගේම ඔබගේ ආදරණීය දෙමව්පියන් ඇතුළු පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් මේ වෙලාවේ සිහි කරන්න. ඒ අයත් මේ පින් අනුමෝදන් වෙනවා කොහේ හිටියත් පින්. දැන් අපි හිතන්න හොඳ නැහැ මියගිය ඥාතීන් ඉන්නේ ලංකාවේ විතරයි ලංකාවට විතරයි සම්බන්ධ කියලා. එහෙම එකක් නැහැ පින්වත්නි. ඇමරිකාවේ හිටියත් යුරෝපේ හිටියත් කැනඩාවේ හිටියත් කොහේ හිටියත් මියගිය ඥාතීන්ට සම්බන්ධ වෙන්න පුළුවන් පින් දෙන්න පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට මේ අපේ තියෙන දේශ සීමා අදාළ වෙන්නේ නැහැ ඒ හැටි. ඉතින් ඒකින්ද මේ මිය පරලෝකීය ඥාති මිත්‍රාදීනුත් මේ උදාාර උතුම් පින අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වෙලා සතුටට සැපතටපත් වෙත්වා. ප්‍රාර්ථනීය බෝධි වලින් අමා මහ නිවන් සුවයත් අවබෝධ කරත්වා කියලා ඒ ඥාතීන්ටත් පින් දෙන්න ගාතාව කියන්නේ ඉදං මේ ඥාතිනං හෝතු කියලා ගාතාව කියන්නේ. ඒ වගේම සන්තෝෂ වෙන්න අපෙන් ඉෂ්ට වෙන්න ඕන යුතුයකම ඉෂ්ට කළා කියලා. මනුෂ්‍ය ලෝකේ ඉන්න අය වශයෙන් වෙන ලෝකවලට පරලෝකයට ගිය අපේ නෑයන්ට ඉෂ්ට කරන්නට ඕන යුතුයකම අපි ඉෂ්ට කළා කියලා හිතලා සන්තෝෂ වෙන්නට ඕනේ. ඉතින් අවසාන වශයෙන් මේ සිද්ධ කරපු උදාාර උතුම් පින ඔබලාට
යහපත පිණිස පවතිනවා විතරක් නෙවෙයි. පරලෝකීය ඥාතීන්ට දෙවියන්ට පින් පිණිස පවතිනවා විතරක් නෙවෙයි. මේ භික්ෂුන් වහන්සේලාටත් මේ දාණය ලොකු උදව්වක්, උපකාරයක්. භික්ෂුන් වහන්සේලා මේ සිල් මෑණිවරු මේ පැවිදි ජීවිත ගත කරන අය පැවිදි ජීවිත ගත කරන්නේ ගිහි ජීවිත ගත කරන අය මහන්සි වෙලා හරිහම්බ කරන ධනයෙන් සිව්පසෙන් උපස්ථාන කරනවා නම් විතරයි. ඒ නිසා භික්ෂුන් වහන්සේලාගේ පැවැත්මටත් මේ දාණය ප්‍රයෝජනයි. ඉතින් ගිහි පින්වතුනුයි පැවිදි අපි දෙගොල්ලෝ එකතු වෙලා පින්දහම් සිද්ධ කරනකම් විතරයි මේ බුද්ධ ශාසනය පවතින්නේ. ඒ නිසා මේ පින්කම බුද්ධ ශාසනයේ පැවැත්මටත් දායකත්වයේ දැක්වීමක් වෙනවා. ඒ අනුව හැම පැත්තෙම බැලුවම සන්තෝෂ වෙන්න පුළුවන්. ඉතින් සිද්ධ කරගත්ත මේ උදාරුතුම් පින් බලෙන් තුන්රුවන් සරණින් දෙවි රැකවරණින් හේමා ඉලංගරත්න මහත්මිය, හිරුනි වීරකෝන් මහත්මිය ඇතුළු සුජීවත්ව සිටින පවුල්වල සියලු දෙනාටම මේ උතුම් පින් බලෙන් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. අපල උපද්‍රව කරදර බාධක තියෙනවා නම් දුරු වේවා. කරන කියන කටයුතු සාර්ථක වේවා. මේ ජීවිතය සුවපත්ව සන්තෝෂෙන් ජීවත් වෙලා මේ ජීවිතයෙන් පස්සෙත් සුගතිගාමි වෙලා ඉක්මනින්ම ඒ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා අවබෝධ කළ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඵල පිළිවෙලින් සාක්ෂාත් කටයුතු වූ ශාන්ත ප්‍රණීත අමා මහ නිවන් සුවය අවබෝධ කර ගැනීම පිණිසම මේ පිනත් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. අපිත් මහා සංඝරත්නය වෙනුවෙන් හේමා ඉලංගරත්න මහත්මියට, හිරුනිකා වීරකෝන් මහත්මිය ඇතුළු ඒ ඇමරිකාවේ ඉන්න පවුලේ හැම දෙනාටම ආශිර්වාද කරනවා, සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සුවපත් වේවා.